අයිබෝවන් ඉතින් අද ෆුඩ්ිවිය කරන්න තම ඇවිලින්නේ අද කොහොම විකයන් ඉතින් ඇත්තරම සුපිරි දැනකින්දම රයිස් එකෙනක් තියෙන්නේ බජ ට්‍රයිස් එක පොකට ට්‍රයිස් එකක් සාෆ්කොට දැනෙන් නොත් දැනකි අන්න පුළුවන් සුපි රයිස් එකක් ඇත්තරම හිතන ඇති මොප එකක් කියලා කියන්නේ රෙස්ටරන්ටක් කියලා නැහැ මේ රෙස්ටරන්ට් එකින් නෙවේගෙනාව මුලින්ම පේස් එක කොහෙද කියලා මම කියන්නම් මුලින්ම මේ වීඩිය එක බලන්න අයිබෝවන් මේ තියෙන්නේ දබුල්ල නගරේ ස්වාං ව්‍යාපයරක්කන අය කෙනෙක්ගේ සුපිරි ප්ලේස් එක එතකොට මෙතන තියෙන්නේ බිරියානි රයිස් එතකොට මෙතන ගිහිල්ලවාට රුපියල් 650කට අතේ තියෙන ගාන්ට සුපිරියට ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ ගිමන්වලට චුට්ටක් මෙහා පැත්තේ තියෙන බිරියානි කඩේ. හරි දැන් හැමෝම වීඩියෝ එක බලලා ඔයාලා දන්නවා දැන් කොහෙද මේ නගරය කියලා. ඇත්තටම මේ දබුල්ල නගරයේ තියෙන ලස්සන හදවතක් තියෙන ලස්සන මිනිස්සුන්ගේ ස්වාං ව්‍යාපාරයක්. ඉතින් අපි බලමු එයාගේ රයිස් එක මොන වගේද රයිස් එකක් නෙවෙයි මේක ඇත්තටම මේක බිරියානි පොට් එකක්. පොට් බිරියානි එකක්. තොට පොඩ් බිරියානි එකක් කිව්වම ඔයාලට මතක් වෙනවා පොට් එකක්. ඉතින් යාගෙත් එහෙම ලස්සන පොට් එකක් තියෙනවා. අපි බලමු කොහොමද යාගේ මේ තියෙන මට හම්බුන විදිහට. මේ තියෙන මාර ලස්සන මාරම පෙනුමක් තියෙන රයිස් එකක් කියලා පේනවා. ඇත්තටම මෙයා මාරම ක්වොලිටි එකකට මේක පැකින් එක කරලා තියෙනවා පොට් එකක් එක්ක. එයාගේ බ්‍රෑන්ඩ් නේම් එක AD Kitchen. එතකොට එයාගේ කන්ටැක්ට් නම්බර් එක දාලා තිනවා 0.7.4.9.6.6.9 ඕන කෙනෙක්ට කතා කරලා යන්න පුළුවන්. මෙයා ඉන්නේ ගිමන් හලට චුට්ටක් මෙහා මේන් රෝඩ් එකේම හබර්න පැත්තේ දැන් යනවනම් වම් අත පැත්තේ ගිහිල්ලා ගන්න පුළුවන් මාරම චරිතයක්. ඇත්තටම මේකේ මාර ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඇඩ් වෙලා තියෙනවා. මේ රයිස් එක රුපියල් 650යි. ඉතින් 650ට අද කාලේ මේ වගේ රයිස් එකක් හම්බ වෙනවා කියන්නේ මාරයි පට්ට. ඉතින් ඒත් එක්ක එයාගේ ග්‍රේවි එකකුත් අපිට හම්බ වෙලා තියෙනවා. එයාගේ මෙතින් මාරම ලස්සන රයිස් එක. හරි අපි යන් මේක ක්ලෝස් අප් විව් එකකට සහ මේක ක්ලෝස් අප් ලුක් එක බලමු අපි කොහොමද මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. එකින් එකට බලමු මම එකින් එක ඔයාලට කොහොමද මොනවද තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. හරි අපි දැන් මේ රයිස් එක ඕපන් කරගෙන බලමු මොන වගේ දේවල්ද ඇතුළේ තියෙන්නේ කියලා. මේක ගත්තාම මේක එග් එකක් ෆ්‍රයි එග් එකක් තියෙනවා චිකන් ලෙග් එකක් තියෙනවා ඊට පස්සේ අන්නාසි කපලා දාලා තියෙනවා වටේම පිපිඤ්ඤ දාලා තියෙනවා එයාගේ බිරියානි රයිස් එක තියෙනවා ඊට පස්සේ චට්නි එකක් තියෙනවා ඊට පස්සේ ලුණු කපලා දාලා තියෙනවා මාරම ලුක් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් 650ට මාරම ලස්සනට තියෙනවා. හරි අපි එකින් එකට බලමු කොහොමද මේකේ රහ එක එක කෑලි දාගෙන කොහොමද මේකේ රහ කියලා. මුලින්ම අපි දාගමු ෆ්‍රයි එග් එක එක කැල්ලක් කරන්න. සුපිරියට ෆ්‍රයි වෙලා තියෙනවා. මාරම රහත් තියෙන්නේ ඇත්තටම 5 star hotel එකකින් 4 star restaurant එකකින් කනවා වගේ හැඟීමක් තියෙන. එයා මාරම ක්වොලිටි එකට මේ වැඩේ කරනවා. යන්න ගිමන්වල ඉස්සරහ එහා පැත්තේ තියෙන මාරම ලස්සනට වැඩේ කරනවා. හරි අපි චිකන් එකත් බලමු කොහොමද වෙන්නේ කියලා. හරි දැන් අපි චිකන් එක බලමු පොඩ්ඩක්. මම චිකන් එකට ග්ලව්ස් දෙක දාගත්තා. චිකන් එක අපිට හැන්ඩෙන් කරන්න බැරි හින්දා මාරම පාටකට තියෙනවා. අපි බලමු කොහොමද රහ කියලා. ඇත්තම සුපිරි. මම මේ රයිස් එක ගද්දි එකට විතර ඇති. එතකොට ඒක ගෙනල්ලත් පැය දැන් 3ක් විතර ඇති. එතකොට ඒ කන්ඩිෂන් එකේ මේ රයිස් එක තියෙනවා කියන්නේ මෙයාගේ පැකින් එකත් මාරම ක්වොලිටි. අද කාලේ මිනිස්සු හැමෝටම කොලෙස්ටරෝල් තියෙනවානේ. ඉතින් මේ තියෙන්නේ කරපිංච සම්බෝලේ. මේ කරපිංච සම්බෝල වල කොලෙස්ටරෝල් වලට හොඳයි කියලා ඇත්තටම දාලා තියෙනවා. එතකොට චට්නි එකක් දාලා තියෙනවා. අපි මේකේ දැන් මේ ඕවරෝල් ටේස්ට් එක බලමු කොහොමද තියෙන්නේ කියලා. දැන් පොඩ ෆ්‍රයි චිකන් එකක් තියෙනවා, එග් එකක් තියෙනවා, ඊට පස්සේ චට්නි එක තියෙනවා, ඊට පස්සේ කරපිංච සලාද මේ සම්බල් එක තියෙනවා, ඊට පස්සේ මෙතන තියෙනවා පිපිඤ්ඤ වලින් හදපු සහ ලුණු දාලා කැරට් දාලා හදපු එයාගේ විශේෂ සලාදයක්. අපි මේ ඔක්කොම දාලා ඕවරෝල් ටේස්ට් එකක් බලමු මොන වගේ රහස තියෙන කියලා. ඇත්තටම 650ට ඔයාලටම පේනවා ඇති. මාර ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් මේ ඇඩ් කරලා තියෙනවා සහ මේක නිකන් පොද ලොකු පෝෂන් එකක්. මේක එක්කෙනෙක්ට ඇත්තටම මාර සෑහීමකට පත් වෙන්න පුළුවන් හොඳ පෝෂන් එකක්. මොකද වියදම් කරපු ගානට අතේ තියෙන ගානට ගන්නත් පුළුවන්, වියදම් කරපු ගානට පසුතැවිල්ලක් නැතුව කන්නත් පුළුවන්. සුපිරි රයිස් එකක් මේ. අපි බලමු දාගෙන කොහොමද රයිස් එකේ රහ කියලා.
හැම එකෙම ටික ටික දාගන්න ඕවරෝල් ටේස්ට් එක ඉන්න අපි ග්‍රේවි එක නැතුව මුලින් try කරලා බලමු ඕවරෝල් ටේස්ට් එක මොන වගේද කියලා ඇත්තටම මාර රසයි මේ ප්‍රයිස් එක ඔයාලා try කරලා බලන්න මේ ප්ලේස් එකෙන් දබුල් යනවනම් අනිවාර්යෙන් මට මේ බිරියානියකට දෙන්න පුළුවන් 10 9ක් විතර මොකද සුපිරියටම රයිස් එක දෙනවා ඔයාලා ගිහින් බලන්න මාර මනස අපි ග්‍රේවි එකක් දාලා බලමු කොහොමද ඕවරෝල් ටේස්ට් එක කියලා මම රයිස් ටිකක් තව දාගන්නවා මාරම රසයි හැමෝටම රෙකමන්ඩ් කරනවා මම මේ රයිස් එක දැන් ඉවර කරනවා මොකද එච්චරම රසයි රයිස් එක අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු යන්න දබුල්ල තියෙන මේ ප්ලේස් එකට මේ ප්ලේස් එකේ නම AD Kitchen දබුල්ල මේක පොඩි වෙහිකල් එක තමයි මෙයා මේ බිස්නස් එක කරන ස්වයං ව්‍යාපාරයක් ඇත්තටම රෙස්ටොරන්ට් ෆීලින් එකක් තියෙන සුපිරි රයිස් එකක් එතකොට යාගේ ක්වොලිටිය ප්‍රොඩක්ටිවිටි එක සහ යාගේ පැකින් හැමදේම 100%ක් හොඳයි එතකොට මේ 650 දෙන රයිස් එකක් විදියට රෙකමන්ඩ් කරනවා ගිහින් කන්න AD Kitchen දබුල්ල thank you අපි එහෙනම් රයිස් එක ටිකක් කානවා බලලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු follow කරලා තියාගන්න මම විරාජ් bro thank you